දැන් කතානායකතුමාගේ පැත්තකින් තියන්නකෝ. කතානායකතුමාගේ පුද්ගලික ලේකම්ට මොකටද අමාත්‍ය නිල නිවාසයක් දෙන්නේ? මම ඇහුවේ ඒකයි ප්‍රශ්නේ. විශේෂයෙන්ම දැන් මේ නිල නිවස ගරු කතානායකතුමා සාමාන්‍යයෙන් මේක උපලේඛනගත නිල නිවසක් විදිහට තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. මොකද හේතුව ලංකාවේ ආයතන සංග්‍රහයේ උපලේඛනගත නිල නිවාස තියෙනවා 3ක්. පළවෙනි එක ජනාධිපතිතුමාගේ නිල නිවස, දෙවෙනි එක අග්‍රාමාත්‍යතුමියගේ නිල නිවස, තුන්වෙනි එක කතානායකතුමාගේ නිල නිවස. මේක කිසි වෙලාවක කමිටුවකට බැහැ පාර්ලිමේන්තුවේ තියෙන මේක වෙන කාටවත් පවරන්න. හැබැයි දැන් ඒක කරලා තියෙනවා කියලා නේ කියන්නේ. හැබැයි මුල හරියේ සම්පූර්ණයෙන් කතානායකතුමා ඒ නිල නිවස පාවිච්චි කරා. තිබිච්ච ඒවට තිබුතුමා තිබිච්ච රැස්වීම වලට පාවිච්චි කරා. මල්ලඟ ඕනනම් ඉදිරිපත් කරන්න පුළුවන් දින වකවානුත් එක්ක. දෙවනුව මේ නිල නිවසේ කතානායකවරයා පදිංචි වෙලා නැත්තම් ඒකේ කොහොමද 8 දෙනෙක්ගේ පත්වීම් එතුමා ගැහුවේ? ඒක දැන් 8 දෙනෙක්ගේ පත්වීම් ගහලා තියෙනවා. 7 දෙනෙක්ගේ 8ක් ඉන්නවා. එක්කෙනෙක් හිටියා කලින්. 7 දෙනෙක්ගේ අලුත් පත්වීම් ගහලා තියෙනවා. කතානායකතුමා නිල නිවසේ නැත්තම් ඇයි 7 දෙනෙක්ගේ පත්වීම් එතුමාගේ නමින් නිකුත් කරේ? එහෙම කරන්න අයිතියක් එහෙමනම් තියෙන්න දෙයක් නැහැ. මොකද ඒක එතුමාගේ නිල නිවසක් නෙමෙයි. ඉතින් ඒක නිසා මම අහන්න කැමතියි මේ සම්බන්ධව මොකද්ද පුතුමාලා ගන්න පියවර කියලා. ඒ නිල නිවාස 3ක් තියෙනවා. ඒ අදාළ තනතුරු වලට අයත් වන. නමුත් ඒවැයි කවුරුවත් පුද්ගලික පරිහරණයට පාවිච්චි කරන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් නිල වශයෙන් රාජකීය රජයට අවශ්‍ය වන වෙලාවට ඒ නිල නිවාස පාවිච්චි කරලා තියෙනවා රැස්වීම් වලට. උදාහරණයක් හැටියට ඊයේ රෑ මාලදිවයේ ඉන්නේ ජනාධිපතිවරයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය ජනාධිපති නිල නිවාසේ තමයි අපි ඒක කරේ. ඉතින් ඒ විදියට අරලියගහ මන්දිරයත් පාවිච්චි කරනවා. කතානායකතුමාට නිල උත්සව වලට වැඩසටහන් වලට එතුමත් නිල නිවස පාවිච්චි කරනවා. ඔහු හිටියේ නැති වුණාට එහි මේන්ටෙනන්ස් වෙනුවෙන් ඒක පවත්වාගෙන යන විශාල මන්දිරයක් ඔබ දන්න පරිදි විශාල ග්‍රවුන්ඩ් එකකුත් තියෙනවා. ඒක නඩත්තුව සඳහා ඔහු කාර්ය මණ්ඩලයක් පවත්වාගෙන යනවා. ඒක නිල නිවස පාවිච්චි වෙනවා. කතානායකතුමා ඒක වෙන කාටවත් බාර දීලා නැහැ. දැන් එතුමා කියලා තිබුණේ නෑ. දැන් දෙකක් තියෙන දෙයක් නෑනේ කරු මේ අගමැතිතුමිය. ඒ කියන්නේ කතානායක නිල නිවස කියලා තියෙන එක කතානායකවරයාට පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි ඒක දාලා තියෙන්නේ. ඒකේ එතුමා නිදා ගන්නවද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. ඒකේ විවිධයකට පාවිච්චි කරලා වුණත් එතුමා කියලා තියෙනවා කලින් තීන්දුවක් ගත්තයි කියලා ස්ටාෆ් මැනේජ්මන්ට් කමිටි නේ. ඒකෙන් තීන්දුවක් ගත්තයි කියලා කතානායක නිල නිවසේ එතුමා භාවිතා කරන්නේ නැහැ කියලා. දැන් ඔබතුමිය කියනවා ඒක භාවිතා කරනවා විවිධ නිල කටයුතු වලට කියලා. එතකොට ඇත්ත වශයෙන් කතානායක නිල නිවසක් තියෙනවා. හරි? එතකොට කතානායක නිල නිවසක් පාවිච්චි කරන ගමන් තව නිල නිවසකුත් එතුමා පාවිච්චි කරනවා අර ස්ථානේ. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒ ස්ථානෙම ලොරිස් රෝඩ් එකේම ඔය තියෙන ස්ථානෙම තව නිල නිවසක් එතුමාගේ පෞද්ගලික ලේකම්වරයාටත් දීලා තියෙනවා. මම දන්නේ නැහැ ලොරිස් ඒ නිවාස සංකීර්ණය ඒක බොහොම පැහැදිලිව ගහලා දිනවා. මම මේක සභාගත කරන්නම්. 2025 6යි 6 දින සිට 2030යි 6යි 5 දින දක්වා ගරු කතානායකතුමාගේ පුද්ගලික ලේකම් ධූරය දරන තෙක් දිනයන්ගේ එළඹෙන දින අදාළ නිවස මේ මාත්‍යාංශයේත් බාර දීමට රජු සිදු කරන ලබන කරන්න කියලා දාලා තිනවා චම්මිර ප්‍රියංක ගාල්ලගේ මහත්මයා. මම දන්නේ නැහැ ලංකා ඉතිහාසයේ කතානායකගේ පුද්ගලික ලේකම්ට අමාත්‍ය නිල නිවාස තමයි ලොරිස් රෝඩ් එකේ තියෙන්නේ. එහෙම එකක් ලබලා දුන්නයි කියලා මම නම් ඉතිහාසෙ දැකලා නැහැ. ඉතින් මම අහන්න කැමතියි කතානායකතුමත් නිල නිවසක් කරන් තියෙනවා. එක නිල නිවසක් පාවිච්චි කරන ගමන් කතානායක නිල නිවස කියලා නඩත්තු කරන ගමන් සේවකයෝ දාලා එතුමා තව නිල නිවසක ඉන්නවා. ඒතර කතානායක නිලතුමාට නිල නිවාස දෙකයි. එකක් නිදා ගන්න පාවිච්චි කරන එක අනිත් එක තියෙන රැස්වීම් වලට පාවිච්චි කරන එක. ඒ ආස්සේ ඒ සංකීර්ණෙම එතුමාගේ පුද්ගලික ලේකම්ටත් නිවාසයක් අරන් දීලා තියෙනවා. මම දන්නේ මෙහෙම කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. මම හිතන්නේ ඒක නිසා මේකට ඔබතුමාලා කරුණාකරලා උත්තරයක් දෙන්න. මම මෙහෙමයි මම අහපු ප්‍රශ්නෙට උත්තරය දෙන්න. ඔබතුමා නම් දැන් උත්තර දෙන්න හදන්නේ. මම අහන්නේ අමාත්‍ය නිල නිවාස තියෙනවා ලංකාවේ 47ක්. හරි? එතකොට මේ අමාත්‍ය නිල නිවාස වලින් 3ක් තමයි ඔබතුමාලා මහාධිකරණයට දීලා තියෙන්නේ. අනිත් ඒවා දැන් ගරු මහත්මයා ප්‍රශ්නෙට අදාළව මට මේ ප්‍රශ්නේ තේරුන්නේ නැහැ නේද මට? හරි. එතකොට අනිත් නිල නිවාස දැන් අපි ඔබතුමාලා පත්තරේ දැන් දාලා තියෙනවා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන්. ඒ වගේ සිල්ලර් වෙළඳාම් කරන්න පවා දෙන්න දැන් ලෑස්ති කරලා තියෙනවා ඒවා. හරි මම මේ මල්ලක් තියෙන ඩොකියුමන්ට් එක. හරි. එතකොට මම අහන්නේ ඔබතුමාලා කිව්වා මෙතන අපේ නෑ හඳුන්නෙති මහත්මයා එතුමා කිව්වා ජනතාවට නැති කිසි දෙයක් අපිට උමනා නැහැ කියලා.